හෙල්ලෝ යාළුවනේ ඉතින් කොහොමද මේ තමයි ඉතින් මගේ YouTube channel එකෙන් අරගෙන ඉන්න පළවෙනි වීඩියෝ එක. ඉතින් මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ PC games mobile එකෙන් ගහන්න පුළුවන් සුපිරි වෙබ්සයිට් එකක් ගැන. වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි, ඔයාලා මුලින්ම ෆෝන් එකේ Google එකට යන්න ඕනේ. ගිහිල්ලා search bar එක search කරලා ගන්න ඕනේ raccoongames.com කියලා. හොඳ සර්ච් කරනවා. ඔයාලා සර්ච් කරගත්තට පස්සේ ඉතින් මේ වගේ ගොඩක් වෙබ්සයිට් තියෙනවා. ඉතින් ඔයාලා මේ ලෝගෝ එක තියෙන වෙබ්සයිට් එක තෝරගෙන ඒකට යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ ගේම්ස් ගොඩක් ඔයාලා බලා ගන්න පුළුවන්. හරි, ඔයාලට දැන් මෙතන යටින් බලා ගන්න පුළුවන් home library story කියලා මේ කියලා ඔප්ෂන් හතරක් එතන ඉන්නවා. මේ කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා යන්න ඕනේ. හරි, මේ කියන ඔප්ෂන් එක ටැප් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් login register කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා login කියන එක දෙන්න බෑ, මොකද ඔයාලා account එකක් මේක හදන නිසා අපි register එක දෙමු. මෙතනදී ඔයාලා email password එක එහෙම දීලා register වෙන්න පුළුවන්. නැත්නම් අර කලින් තියෙන Google option එක දීලා register වෙන්න පුළුවන්. හරි, ඔයාලා මුලින්ම දැන් මෙතන login consent කියන තැන ටික් එකක් දාගෙන මෙන්න මේ Google icon එක එකපාරක් ටච් කරන්න ඕනේ. හරි, මෙතන දැන් ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාගේ email එකක් තෝරන්න නම් ඔයා කැමති email එකක් select කරලා මෙතන continue කියන එක දෙන්න ඕනේ. හරි, ඔයාලා දැන් සාර්ථක ලෙස ලොග් වෙලා ඉවරයි. ඉතින් මම කලින් ලොග් වෙලා තියෙන ඉඳන් මම ප්ලේ කරපු පැය ගාන, ගේම් කවුන්ට් ගාන, රෙජිස්ටර්ඩ් ඒ වගේ ඒව ඔක්කොම ටික මෙතනින් පෙන්නලා තියෙනවා. හරි, අපි බලමු දැන් ගේම් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා. ඔයා මෙතන ලයිබ්‍රරි යන ඔප්ෂන් එකට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් ගේම් කැටගරි වලට වෙන් කරලා තියෙනවා. ඉතින් මම මෙතෙන් තෝරගන්නා රේසින් ගේම්ස්. ඒකේ තෝරගන්න Forza Horizon 4. ඊට පස්සේ ඔයාලා මෙතන play කියන බටන් එක දෙන්න ඕනේ. දීලා මෙතන review gift කියන එක දීලා මෙන්න මේ tag පෙට්ටි වගේ එකපාරක් tap කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා point 10ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ අතන හිටිය තැනටම ගිහිල්ලා play කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට load වෙන ටිකක් වෙලා යනවා. ඉතින් මම එතන පොඩ්ඩක් ස්කිප් කරා, ඒක ටුට්ටක් කළා යන හින්දා දැන් ඔයාලා බලා ගන්න පුළුවන් ගේම් එක ලෝඩින් වෙනවා. හරි, මේ වගේ තමයි ඒක ලෝඩින් වෙන්නේ. ඉතින් ලස්සන ඉන්ට්‍රෝ එකක් එක්ක ඉතින් තියෙනවා. ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් මේක FPS ගාන සහ අපේ ෆෝන් එකේ network speed එක. හරි, ඔන්න අපි අපේ ගේම් එකට ආවා. ඉතින් හරි, මෙතනදී ඔයාලා කන්ට්‍රෝල් එකේ ඒ බටන් එක බන්න ඕනේ. ආයි ඒ බටන් එක බන්න ඕනේ. හරි, මෙතන නම් මම වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙනවා. ඔයාලා බලන්න ලේසි වෙන හින්දා. එහෙනම් ගේම් එක ඇතුළේදී අපි හම්බෙමු.
හරි ඉතින් අවසානට මෙහෙම තමයි අපි ගේම් එකට ආවේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.